Children of the Sea is a story based on Shakespeare's Pericles. It tells the story of a man, a king, who loses his wife, his child, his faith, even his voice at sea. We created the show for the Edinburgh Festival with child survivors of the tsunami who had never previously been exposed to the performing arts. And now we're touring this show to all the tsunami displaced people's camps in Sri Lanka. It's been an incredible journey for them, and hopefully we're bringing a bit of happiness to all the people still living in these camps 10 months after the tsunami took place. අපි තනින් තන ගිහිල්ලා අපේ නාට්‍යය පෙන්නලා මිනිසුන් අය අපේ නාට්‍යය නරඹන්නන් සතුටු වෙනවා දැකලා අපි ගොඩක් හිතින් සතුටු වුණා මොකද අපේ නාට්‍යයෙන් මෙච්චර වින්දනයක් ලැබුවා කියලා ප්‍රේක්ෂකයෝ වින්දනයක් ලැබුවා කියලා අහද්දි අපි ඒක දැක්කා අපිට හරි සතුටුයි ඒ ගැන ලොකු වැඩක් කරන්න පුළුවන් වුණා කියලා ගොඩක් දිරිමත් අය කියලා හිතනවා. මොකද ඒ සුනාමි වගේ ලොකු විනාශයකට මුහුණ දීලා මේ වගේ ඩ්‍රාමාවක් කරන්න තරම් ඒගොල්ලන්ගේ මානසික මට්ටම හදාගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මට හරිම සතුටුයි ළමයි සතුටින් ඉන්න එක ගැන මේ වගේ දෙයකට මුහුණ දීලා මේ වගේ සතුටක් ලබනවනේ. ඒ ළමයින්ගේ නැටිල්ලෙන් අපි ජොඩක් සතුටු වුණා. ඇත්තමයි වින්දනයක් ලැබුවා. අපි මේ වගේ දේවල් බලන්න ඕනේ. මේ වගේ නොමිලේ පෙන්වන්නේ නැහැ. සල්ලි දීලා ඕන වේදම් කරන්නේ. මේ වගේ ප්‍රදේශේ ගොඩක් දුක්ඛිත ජීවිත ගත කරන අය ඉන්නේ මේ වගේ ප්‍රදේශයකට ඇවිල්ලා ඔය වගේ දේවල් පෙන්වපු එක ගැන ලොකු මට්ටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන.